හලෝ ෆ්‍රෙන්ඩ්ස්, අද අපි හදන්න යන්නේ රසගුණ තුඹ කරවිල ව්‍යංජනය. තුඹ කරවිල ගන්න දිනන ඕන තරම් ෆුඩ් සිටීස් වල සුපර් මාකට්ස් වලත් ගන්න දිනවා, පොලෙත් ගන්න දිනවා, එළවලු කඩේ ගන්න දිනවා. මෙන්න මේ වගේ තුඹ කරවිල කරලා අරගෙන දෙකට කපා ගන්න ඕනේ. ඊට කලින් මේවා හොඳට හොද ගන්න. පිරිසිදු වතුරෙන් 4 පාරක් විතර හොදලා මෙන්න මේ විදිහට කෑලි කපා ගන්න ඕනේ. මේවා කපද්දී ඉදිච්ච කරල් තිබ්බොත් මදේ අනිවාර්යෙන් ඉවත් කරගන්න. මෝරපු කරල් තිබ්බොත් මදේ යට හැම හයියන්නේ. ඒවා ඉවත් කරගන්න. අනික කොළපාරට තියෙන ඒවා ඒ විදිහටම ගන්න. මදේ අයින් කරන්න නැතෝ. මේක හරිම රස, හරිම ගුණවත් ව්‍යංජනයක්. හොඳද? මේ විදිහට කපලා අපි මේ මැටි ඇතිලියක් අරගෙන ඒකට පොල් තෙල් ටිකක් දානවා. කර වෙන්න තියන්න ඕනේ ලිපේ. හරිද? ඊට පස්සේ ඒක කර වේගෙන යද්දී අපි ඒකට එකතු කරගන්නවා මොනවද? මස්ටර්ඩ් and fenugreek. අබ සහ උළු හාල්. ඒ ටික දාලා තෙලේ බැදෙන්න අරිනවා. හොඳද? තෙලේ බැඳෙන්න අරිද්දී සාමාන්‍යයෙන් පුඩු ගාලා පුපුරන සද්ද එනවනේ. හොඳද? අන්නේ ඊට පස්සේ දානවා අපි මේකට සුදු ලුණු තීරු කපලා ගන්නත් පුළුවන්. කුඩාවකටම තාම කුඩාවට කොටු කපලා ගන්නත් පුළුවන්. නැත්නම් වංගෙඩි හරි මිරිස් කලේ හරි අඹරලා කුඩු කරලා ගන්නත් පුළුවන්. දැන් මේ සුදු ලුණු ටික හොඳට කර වේගෙන ඉද්දී බී ලුණු ටිකක් දානවා. දාලා මේ ටික හොඳට තෙම්පරාදු වෙන්න හැන්දකින් හොඳට මික්ස් කරගන්න ඕනේ. හරිද? මේක මාර සුවඳක් එනවා මේ ටයිම් එකේ. උළුහාල් අබ සමග සුදු ලුණු බී ලුණු ටික තෙම්පරාදු වෙද්දී. ඊට පස්සේ මේක තෙම්පරාදු වේගෙන යද්දී අපි මේකට එකතු කරනවා curry leaves and pandan leaves. ඒ කියන්නේ කරපිංච සහ රම්පේ. ඊට පස්සේ අපි කොච්චි මිරිස් ටිකකුත් දාගන්නවා. අපේ ගසල කොච්චි හැදලා දිනවා ටිකක්. ඉතින් මම කොච්චි මිරිස් ටිකකුත් දාගත්තා. තක්කාලි ටිකුත් මෙන්න මෙහෙම හීනෙට කපලා දාගන්න ඕනේ. මේ තක්කාලි දාපුවම මාර රසක් තියෙන්නේ මේ තුඹ කරවිල ව්‍යංජනයේට. ඉතින් ඔයාලත් බලන්න try කරලා ලංකාවේ හිටියොත් පිට රටේ හිටියත් තුඹ කරවිල ටිකක් හොයාගන්න පුළුවන් නම් මේ ingredients ටික දාලා විනාඩි 15ක් 20ක් විතර යද්දී රසම රස ව්‍යංජනයක් හදාගන්න පුළුවන්. අපි මේකට ලුණු සල්පයක් දාගන්නේ රසයේ පදමඩ. ඊට පස්සේ මිරිස් කුඩු ටිකකුත් දාගන්න වැඩි කරගන්න එපා. පාට හරිම කැත වෙනවා ව්‍යංජනය. කහ කුඩු ටිකකුත් දාගන්න. මේ කහ කුඩු ඊළඟට දාන 3-5 කුඩු ඊට පස්සේ දානවා ගම්මිරිස් කුඩු. ඒ වගේ ව්‍යංජනයේ රසවත් වීම වගේම අලංකාර වීම වගේම හොඳ සුවඳකුත් ලැබෙනවා ව්‍යංජනයට. ඔය දැන් මේ 3-5 කුඩුයි ගම්මිරිස් කුඩුයි අපි ඊට පස්සේ මේකට තව උළුහල් ටිකකුයි කරාමු රැටි දෙකකුත් දාගන්න ඕනේ. කරාමු රැටි කියන්නේ ක්ලෝව්. හරිද? ඊට පස්සේ අපි මේ ටිකකුත් දාලා හොඳට මේක මික්ස් කරගන්න ඕනේ. දැන් මේ තෙලේ තෙම්පරාදු වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි එකතු කරනවා අර පිරිසිදුවර කපාගත්ත තුඹ කරවිල ටික. මෙන්න මේ විදිහට තුඹ කරවිල ටික එකතු කරලා අපි මේකට වතුර ටිකක් පිරිසිදු වතුර ටිකක් දාන්න ඕනේ තුඹ කරවිල මට්ටමට. තුඹ කරවිල මට්ටම පහු කරන්න දාන්න එපා. ඊට අඩුවෙන් දාන්නත් එපා. තුඹ කරවිල මට්ටමට වගේ දාලා අපි මේක තැම්බෙන්න හොඳට පියනකින් වහලා විනාඩි 10ක් විතර කුක එකේ තියන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් විනාඩි 10කට පස්සේ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. මෙන්න වෙලා තියෙන දේ. දැන් තුඹ කරවිල ටික හොඳට තැම්බීගෙන එනවා. තුඹ කරවිල වගේ තිත්ත රස නැහැ. හිතන්න එපා තිත්තයි කියලා. තිත්ත රස නම් පොඩ්ඩක්වත් නැහැ. මේ ව්‍යංජනේ අපේ ගෙදර කට්ටිය හදලා ඉවරනහම කාලා හරිම රසයි කිව්වා. ඔන්න දැන් අපි මේකට පොල් කිරි දානවා. පොල් කිරි තික් එකෙන් දාන්න. තික් කොකනට් මිල්ක් කියන්නේ මිටි කිරි වලින් දාන්න. අනුකෝප භාගයක් විතර අනුකෝපයක් විතර වගේ දාලා පොල් කිරි ටික හින්දෙන් අරින්න. මට පොල් කිරි දාන වීඩියෝ එක ගන්න බැරිනවා තාක්ෂණික දෝෂයක් නිසා. මෙන්න මේ විදිහට පොල් කිරිත් දාලා තව විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න අරින්න ලිපේ. හොඳට කිරි ටික උතුර ගන්නකම් හැන්දෙන් හැඳි ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේක කැම මේසයකට පිළිගන්නන්න. ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරලා භාජනයේ රස්නේ මේ වගේ පියරින් වහලා පොඩ්ඩක් ඒ පොල් කිරි ටික ඉදෙන් අරින්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් කැම මේසයට පිළිගන්නන්න. ඔයාලට පුළුවන් කැමති නම් මේ හට්ටිය පිටින්ම පිළිගන්නන්න. නැත්නම් පිඟන් වලට බත් බෙදලා ඒකට බෙදලා පිළිගන්නන්න පුළුවන්. කොහොම බෙදුවත් මේක පට්ට රසයි. හදලා බලන්න.